හරි. ඔන්න මේ පොරොන්දිච්ච වෙලාවට විනාඩි 10කට දුන්නේ නැහැ. දැන් ඉතින් දැන් ආයෙ ඉන්න ඕනේ දැන් කිඹුල් පැටව ටික වගේ ඉන්න බෑ කටවල ඇර ඇර හරි. හරි. පිළිගමු ඊළඟට ඒක. කියන්නේ මේ උතන දැන් මේක ගැන කතා කරන්න දෙයි. හරි කියන්නකො එහෙම. දැන් මූලකේශ වලින් අවශෝෂණය කරගත් ජලය මූලකේශ මගින් අවශෝෂණය කරගත් ජලය මූලකේශ මගින් අවශෝෂණය කරගත් ජලය සෛල බිත්තිය ඔස්සේ සෛල බිත්තිය ඔස්සේ සෛල බිත්තිය ඔස්සේ කොහොම එකක් අන්තර්සෛලීය අවකාශ ඔස්සේ අන්තර්සෛලීය අවකාශ ඔස්සේ කොහොම එකක් සෛල ප්ලාස්ම ඔස්සේ රික්තක ඔස්සේ මුලේ ශෛලමය වෙත ළඟා වේ. මුලේ ශෛලමය වෙත ළඟා වේ. හරි. ඒතර කැස්පාරිය පටි ගැන විශේෂයෙන් පොඩ්ඩක් ලියාගමු. දැන් අන්තශ්චර්මයේ කැස්පාර් පටිය හරහා ජලයට සෛල බිත්ති තුලින් ගමන් කළ නොහැක. ජලයට සෛල බිත්ති තුලින් ගමන් කළ නොහැක. හරි. බලන්න කතාව. මෙන්න මෙයක්. හරි. දැන් මේ යන පාරවල් තුනක් තියෙනවා. හරි. ඔයාලට පේනවද මෙන්න මේ වගේ මේ එහෙම ලකුණු කරලා තියෙන්නේ. මේ යන පාරවල්. හරිද? right. මේකේ මෙන්න මෙහෙම බලා ගන්නකො. මොන කතාව. මම දැන් ওই පාරවල් තුන අඳින්න යන්නේ. ලේසින් පාර මොකද්ද? මම කිය මේකේ ලේසියෙන් යන්න පුළුවන් ක්‍රමය. බාධක අඩුම මොකද්ද? පටලයක් කරා යන්නේ තමයි. හරිද? සෛල් ප්ලාස්මේ හරහා යනවා නම් එයාට යන්න තියෙනව මොනවද? ප්ලාස්ම පටලය හරහා යන්න. රික්තකය හරහා යනවා නම් සෛල් ප්ලාස්ම පටලය පහු කරන්නත් ඕනේ. රික්තක පටලය පහු කරන්නත්. ඒතර බාධාව වැඩි. බාධාව වැඩිව තියෙන්නේ රික්තක මාර්ග. හරිද? ඊට පස්සේ සෛල් ප්ලාස්මෙන් ප්ලාස්මයට යන එක. ලේසිම එක මොකද්ද? සෛල බිත්ති හෝ අන්තර්සෛලීය අවකාශ හරහා යන එක. හරිද? රයිට්. ඔන්න අපි එක මේ ඔන්න දැන් මූලකේශයට උරා ගන්නවා. හරිද? මම අඳිනවා මෙහෙම පාර. හරිද? දැන් මේ යන්නේ මොනවද කියලා? මේ යන්නේ සෛල බිත්ති දිගේ යන්නේ. හරි. ඔන්න මෙතනින් මෙයාගේ සෛල බිත්තියට යනවා මේ. හරිද? ඔන්න මේ සෛල බිත්ති දිගේ යනවා. හරි. දැන් අන්න මෙයාට ඇතුල් වුණා. සෛල බිත්ති දිගේ ආපු වතුර ටික. හරිද? මේ ආපු වතුර ටික මෙතෙන්ට ඇතුල්. දැන් මෙයාට මෙතන පහු කරන්න පුළුවන්ද බැයිද? හරිද? මෙයාට මෙතන පහු කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්ද? පුළුවන්ද බැයිද?
බෑ. ඇයි ඒ? ඉතින් මෙතන බාධාවක් නේ. මෙයා යන්න දෙන්නේ නැහැ. මෙයා නිකන් ගේට් එකක් වගේ. මේක වහලා තියෙන්නේ. යන්න බෑ. හරිද? මේ පැත්තෙන් යන්න පුළුවන්. මේ පැත්තෙන් යන්න ඒත් බෑ. මෙතනත් වහලා තියෙනවා. තේරෙනවද? හරි. මෙතන වහලා තියෙන නිසා මෙතනින් යන්න බෑ මෙයා. තේරෙනවද? යන්න බෑ. හරි. දැන් මොකද්ද මේ? දැන් මේ කොහෙන් ආවත් මේවෙන් යන එක නවත්ත. දැන් මොකද වෙන්නේ? දැන් මෙතනින් පස්සේ මෙයාට අනිවාර්යෙන් මේ සෛලය ඇතුළට යන්න වෙනවා. සෛලය ඇතුළට යන්න වෙනවා. සෛලය ඇතුළට යනවා කියලා කියන්නේ ප්ලාස්ම පටලයක් කරා යනවද නැද්ද? අනිවාර්යෙන් පටලයක් කරා යන්න වෙනවා. ඒතර එතනදී මොකද වෙන්නේ? තේරීමක් කරනවා. තේරෙනවද? අනිවාර්යයෙන්ම තේරීමක් කරනවා. පැහැදිලිද? හරි. රයිට්. හරි. එතකොට මෙතනදී සෛලයට අනවශ්‍ය දේවල් මෙයා මොනවා හරි අරන් ආවා. මොකද කරන්නේ? මෙතනින් යන්න දෙන්නේ නැහැ. හරිද? එතකොට අනවශ්‍ය දේවල් ටික අයින් කරනවා. දැන් මෙයාට මෙතනින් අනිවාර්යෙන් ප්ලාස්ම පටලය හරහා යන්න නිසා තේරීමක් කරනවා. හරි. ඊට පස්සේ ආපහු ආයෙ මෙයාට මේව හරහා යන්න පුළුවන්. දැන් ආයෙ සෛල බිත්ති හරහා යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඉතින් මේකේ සෛල බිත්තිගේ ආයෙ යන්න පුළුවන්. මොන ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට ලේසි මාර්ගය සහ වැඩිපුරම වතුර ගෙනියන මාර්ගය මේක. මොකද්ද? සෛල බිත්ති සහ අන්තර් සෛලීය අවකාශ හරහා යන පාර. හැබැයි ඒක බ්ලොක් කරනවා කොතනින්ද? මොකද්ද? මෙතන කැස්පාරිය පටිය. ඒක නිකන් හරියට අර මේ පොලිස් මාර්ග බාධක තියෙන අන්න ඒ වගේ තමයි. මේ චෙක් පොයින්ට් එකක් වගේ. හරි චෙක් කරලා තමයි අතුරට දාන්නේ. හරිද? right. හරි. ඒතකොට ඒක ඇල්ල පළවෙනි මාර්ගය. එක. හරිද? මෙයා පළවෙනි මාර්ගය. හරිද? අනිත් එක මෙහෙම එකක්. හරිද? මෙයා ඇතුල් වෙනවා සෛල ප්ලාස්ම පටලය හරහා වතුර. හරිද? මේ උරා ගන්න වතුර ටික මෙහෙම ප්ලාස්ම පටලයට යනවා. එතකොට සෛල ප්ලාස්මයට මෙයාට යන්න පුළුවන්. හරිද? දැන් මේ සෛල ප්ලාස්මයට යනවා. මේවා කොහොමද තේරීමක් කරන්නේ? මේ මැද ඇඳලා තියෙන මේ ටිප් ගන්න මේ රිස්ට් එක. හරිද? රයිට්. ඒතකොට මේවා කොහොමද තේරීමක් කරනවා? මේක හරහා යනවා නම් කොහොමද තෝරලා බේරලා තමයි යන්නේ. හරිද? ඒතකොට ඒක ඇල්ල දෙවෙනි මාර්ගය. හරි. ඒල දෙවෙනි මාර්ගය. ඊට තුන්වෙනි මාර්ගය වෙන්නේ ඒක තමයි අමාරු මාර්ගය. මොකද අනිත් එක දැන් සෛල බිත්ති තිබ්බා. සෛල ප්ලාස්මේ තිබ්බා. අනිත් එක මොකද? රික්තකනේ. ඒතර මේ වතුර කෙලින්ම රික්තක වලට ඇතුල් වෙනවා. රික්තකෙන් රික්තකයට යන්න පුළුවන්. ඒක තමයි තුන්වෙනි මාර්ගය. හරිද? ඒතර ඒක ගොඩක් අමාරු මාර්ගයක්. රික්තකෙන් රික්තකයට යන්න වෙන්නේ ගොඩක් වෙලා යනවා. හැබැයි හොඳම මාර්ගය තේරීමක් කරලා යවන්න. ඒක තේරීමක් කරලා යවන්නේ හරි. එතනින් මේක ඇතුළට යන්න. හරිද? ඔන්න පාරවල් තුන. හරිද? ඒතර සෛල බිත්ති එහෙම නැත්නම් අන්තර් සෛලීය අවකාශය හරහා යනවා. අපි ඒකට කියනවා ඇපෝප්ලාස්ට මාර්ගය කියලා. ඇපෝප්ලාස්ට මාර්ගය. හරිද? ඊට පස්සේ සෛල ප්ලාස්මෙන් ප්ලාස්මයට යනවා. අපි ඒකට කියනවා සිම්ප්ලාස්ට මාර්ගය. සිම්ප්ලාස්ට මාර්ගය රික්තකයෙන් රික්තකයට යනවා. ඒක කියනවා රික්තක මාර්ගය කියලා. රික්තක මාර්ගය කියලා කියනවා. හරිද? ඔන්න පාරවල් තුන. හරි. රයිට් බලන්න මෙහෙම කියනවා. මෙසේ ජලයේ පැමිණෙන ආකාර තුනකි. හරි. පැටලියම් මෙන්න. ලියන්න පළවෙනි එක තියෙනවානේ ඇපෝප්ලාස්ට මාර්ගය කියලා. ඇපෝප්ලාස්ට මාර්ගය. අ කියන්නේ ඇපෝප්ලාස්ට එකේ යන්නේ කොහොමද? කියන්නේ සෛල බිත්ති සහ අන්තර් සෛලීය අවකාශ හරහා. වැඩිම වතුර ප්‍රමාණයක් අරන් යන්නේ එකෙන් එයාව අවහිර කරන්නේ කවුද? අන්තර්ශර්මයේ කැස්පාරිය පටින්. ඇයි මෙයාට යන්න බාධාවක් තියෙනවද? බාධාව ඉතාම අඩුයි. ඒතර මේ හරහා ගහට අහිතකර දේවල් පව යන්න පුළුවන්. හරිද? ඒ අහිතකර දේවල් මෙතෙන්ට ගියොත් මොකද වෙන්නේ? මෙතනින් මුළු ගහ පුරාම බෙදෙනවා. හරිද? මෙතන තමයි සෙන්ටර් එක. මෙතෙන්ට ගෙවුවම මුළු ගහ පුරාම බෙදෙනවා. හරි. ආයි මෙතනින් තේරීමක් මොනවත් කරන්නේ නැහැ. හරි. ඒතර මෙතෙන්ට ශුද්‍ර ජීවීන් ආවොත් මේ ගහ පුරාම ශුද්‍ර ජීවීන් පතුරනවා. තේරෙනවද? හරි. ඒතර ඒක නවත්තන්න ඕනේ මෙතන. හරි. හරියන්නේ මෙහෙම. ඇපෝප්ලාස්ට මාර්ගයට කියන්නේ සෛලවල සෛල බිත්තිය සහ අන්තර් සෛලීය අවකාශ හරහා සෛලවල සෛල බිත්තිය සහ අන්තර් සෛලීය අවකාශ හරහා
ජලය ජලය විසරණය වීම හා විසරණය වීම හා ස්කන්ධ ප්‍රවාහය මගින් ගමන් කිරීමයි. විසරණය වීම හා ස්කන්ධ ප්‍රවාහය මගින් ගමන් කිරීමයි. හරි. මේක හරිද? අපෝබ්ලාස්ට මාර්ගය. හරි. right. සිම්ප්ලාස්ට මාර්ගයේදී ඒකෙදි මොකක්ද දැන් මෙතන නම් කියන්නේ විසරණය සහ ස්කන්ධ ප්‍රවාහය කියලා. සිම්ප්ලාස්ට එකේදී මොකද වෙන්නේ? සිම්ප්ලාස්ට එකේදී විසරණයද ආශ්‍රිතය? ආශ්‍රිතයනේ. හරිද? හැබැයි ඔන්නෝතන පොඩි දැනගන්න ඕන දෙයක් තියෙනවා. දැන් අපි ඕන කෙනෙකුට හිතන්නේ දැන් එහෙනම් පටලයක් කරා යනෝනේ. දැන් ඒක ආශ්‍රිතය වෙන්න ඕනේ. හරි? හැබැයි ළමයි මෙහෙමයි. ඔයාලා දන්නවද දන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ සෛලවල මේ සෛල ප්ලාස්මයෙන් ප්ලාස්මයට මේ අතර සම්බන්ධතා තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙහෙම එකක්. මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට මෙන්න මෙහෙම සම්බන්ධතා තියෙනවා. හරි මෙතන ඉඳන් මෙතෙන්ට. එතකොට මෙතන මෙයාගේ ඉඳලා මෙයාට සම්බන්ධතා තියෙනවා. මේකට අපි කියනවා ප්ලාස්ම බන්ධ කියලා. මොනවද? ප්ලාස්ම බන්ධ. හරිද? right. අර මේකට අපි කියනවා ප්ලාස්ම බන්ධ. ප්ලාස්ම බන්ධ. හරි. ඇත්තට මේක අර පටලයක් හරහා නෙවෙයි යන්නේ. මෙයා තමයි මෙතන ඉඳලා මෙතෙන්ට අරන් යන්නේ. තේරුණාද? මෙයා තමයි මෙතන ඉඳලා මෙතෙන්ට අරන්. ඒතකොට ඇත්තට මේක මොකද්ද? හරි මේක විසරණයක්. අන්න ඒක මතක තියාගන්න. දැන් ඔය අපිට වරදින්න පුළුවන් එක පොයින්ට් එකක් නේ. අපි හිතන්නේ මේක ඇල්ල ආශ්‍රිතය හරහා යනවා කියලා. මොකද පටලයක් හරහා යන්න ඕනේ. ඇත්තනේ කතාව. සෛල ප්ලාස්ම පටලය හරහා යන්න එපායි. මේ ප්ලාස්මෙන් මේ ප්ලාස්මයට යනවා නම් ප්ලාස්ම පටලය හරහා යන්න එපායි. හරි. හැබැයි අරන් යන්නේ මේක අරන් යන්නේ ප්ලාස්ම බන්ධුව. ඒකින්ද මේක ආශ්‍රිතයක් විදිහට සලකන්නේ නැහැ. මේක සලකන්නේ විසරණයක් විදිහට. හරි. ඒක පොඩ්ඩක් හයිලයිට් කරලා තියාගන්න ඈ. ඔය වරදින්න පුළුවන් තැන්නේ. ලියන්න ඕනේ. ලියන්න silent silator. silent silator සිම්ප්ලාස්ට මාර්ගයක් silent silator සෛල ප්ලාස්මය තුලින් සෛල ප්ලාස්මය තුලින් ප්ලාස්ම බන්ධ හරහා ප්ලාස්ම බන්ධ හරහා විසරණය මගින් ජලය ගමන් කිරීමයි. විසරණය මගින් ජලය ගමන් කිරීමයි. ප්‍රධාන විසරණයක් ආශ්‍රිතයක් නෙමෙයි. right සිම්ප්ලාස්ට එක හරි. හරි රික්තක මාර්ගය. ඒකෙන් දැන් පටල දෙකක් පහ කරන්න වෙනවා. ඒකට එකක් සෛල ප්ලාස්ම පටලේ හරහා යන්නත් ඕනේ. මෙතන රික්තක පටලේ හරහා යන්නත් ඕනේ. රික්තක වලින් රික්තක වලට එහෙම ප්ලාස්ම බන්ධ නැහැ. නෑ එතන අනිවාර්යයෙන් මොකක්ද තියෙන්නේ? එතන කෙලින්ම ආශ්‍රිතය තියෙනවා. මොකද රික්තක පටලේ හරහා යන්න. එතන ආශ්‍රිතය තියෙනවා. හරිද? right. රික්තක මාර්ගය අරද ලියා ගන්න. දැන් silent silator. silent silator රික්තක පටල හරහා ජලය ආශ්‍රිතය මගින් ගමන් කිරීමයි. ජලය ආශ්‍රිතය මගින් ගමන් කිරීමයි. හරිද? අන්න කතාව හරි. හරි. එහෙනම් මෙතන බාධාව අඩුම මාර්ගය මොකද්ද? පාරවල් තුනෙන් බාධාව අඩුම මාර්ගය අපෝබ්ලාස්ට මාර්ගය. එහෙනම් වැඩිපුරම වතුර අරන් යන්නේ අපෝබ්ලාස්ට මාර්ගයෙන්
එයාව නවත්තන්නේ කවුද? යස්පාරිය පටි. හරිද? අඩුම ජල ප්‍රමාණයක් අරන් යන්නේ. වැඩිම බාධාව තියෙන කෙනා කවුද? රික්තක මාර්ගය. ඒකට එයාට අර බැරියර් දෙකක් විතර පහු කරන්න. හරිද? ඒ කියන්නේ සයිල් ප්ලාස්මේ හරහා යන්නත් ඕනේ රික්තකේ හරහා යන්නත් ඕනේ. ඒකට එයාගේ බාධාව වැඩි. හරි. ඒතකොට මෙයා තමයි අඩුම ජල ප්‍රමාණයක් ගෙනියන්නේ. මෙයා තමයි වැඩිම ජල ප්‍රමාණයක්. ඒකත් හරවද්දාලා යටින් ලියාගන්න. වැඩිම ජල ප්‍රමාණයක්. වැඩිම ජල ප්‍රමාණයක් ඇපෝප්ලාස්ට මාර්ගයෙන්ද වැඩිම ජල ප්‍රමාණයක් ඇපෝප්ලාස්ට මාර්ගයෙන්ද අඩුම ජල ප්‍රමාණයක් රික්තක මාර්ගයෙන්ද ගමන් කරයි. රික්තක මාර්ගයෙන්ද ගමන් කරයි. හරි. ඒක හරි. හරි. දැන් පොඩ්ඩක් මෙන්න මේ පාරවල් තුන ඇඳ ගන්න. දැන් මම නම් පාට දෙකකින් ඇඳලා තියෙන්නේ. 1 2 3 දාලා තියෙන්නේ. ඔයාලට පුළුවන් නම් පාට තුනකින් ඕක ඇඳ ගන්න. හරිද? කියන්නේ සෛල බිත්තිය හරහා යනවා එකයි. ඊට පස්සේ සෛල ප්ලාස්ම පටල හරහා යනවා එකයි. ඊට පස්සේ රික්තක හරහා යන තව එකක්. අර කලින් ඇඳපු රූපය යනගන්න. ආය අලුතෙන් රූප වඳින්න එපා. කලින් ඇඳපු රූපයම ලකුණු කරගන්න. ආයෙත් මේ ප්‍රශ්න තමයි. එකම දැන් 27 අයට පන්ති ඉවරෙන් කීයද? මේක ඉවර කරමු. 12 විතර වගේ නෝට යන්න පුළුවන්. හරි. ගෙදර පොල්ලක් දාලා කියන්නේ දවල් කෑම හරි ගස්සලා තියන්න දවල්ට කන් දෙනවා. සාමාන්‍යයෙන් පන්ති දින දවසට මේ වේල් පාක් විතර කනවා නේ. උදේ එක කාලා එනවා. ඊට පස්සේ මෙහි ඇවිල්ලා පන්ති පටන් ගන්න කලින් යාළුවෝ එක්ක සෙට් වෙලා කනවා. දැන් දින ඉන්ටර්වල් එකක් කනවා. 3යි. ඊට පස්සේ දැන් ආයේ තව ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා. ඒකෙත් කනවා 4යි. ගෙදර ගිහිල්ලත් කනවා 5යි. රැයටත් කනවා 6යි. ඒක 6යි. හරි. පාරවල් ටික ගන්න. හරි ලකුණු කරගන්න. මේ ඔයාලා දන්නවද මේ කාබෝහයිඩ්‍රේට් කියන එක මිනිස්සුන්ට විසයි කියලා? කාබෝහයිඩ්‍රේට් විසයි මිනිස්සු. ලංකාවේ මිනිස්සුන්ට විසයි කාබෝහයිඩ්‍රේට්. හරිද?
කියන්නේ මේ අපි ආහාරයට ගන්නෙම කාබෝහයිඩ්‍රේට් නේ. බත් එකක් හිතන්න ඕනේ. බත් එකේ තියෙන්නේ මොනවද? බත් තියෙනවනේ අනිවාර්යයෙන්. හරි බත් තියෙනවා බත් කියන්නේ කාබෝහයිඩ්‍රේට්. ඊට පස්සේ ඕකේ එක්ක අල නැත්නම් බීට්රූට් හරි කෝස් දෙල් ඔක්කොම බතල හරිද ඔක්කොම කාබෝහයිඩ්‍රේට්. හරි මේ සමහරවිට මාළු කෑල්ලක් එහෙම තිබ්බත් ඉතින් මේ වැඩක් නැහැ යාළුවොත් එක්ක කන්න ගියාම නිකන් මාළුවගේ වරලක් විතරක් වගේ වුණා කන්න පුළුවන් හරි. එනින් හරි දෙයක් කන්න බෑනේ. එතකොට මේ අපි කාබෝහයිඩ්‍රේට් ගන්න ප්‍රමාණය වැඩි ඈ. ඒක විසයි. කියන්නේ කාබෝහයිඩ්‍රේට් ඕනේ ප්‍රමාණය ඉක්මවා අරගෙන තියෙන්නේ. එහෙනම් ලංකාවේ කාබෝහයිඩ්‍රේට් විස වෙලා තියෙනවා. හරි. රයිට්. දැන් බලමු මෙන්න මෙහෙම. ඔන්න දැන් කතා දෙකක් හරි මොනවද? අගන්න. මුල් මගෙන් වතුර උරා ගත්තා. උරාගත්ත මෙතන ඉඳලා ශෛලමයට අරන් ගියා. හරිද? මොකද ඒ ක්‍රියාවලිය? උරාගත්ත වතුර එතන ඉඳන් මෙතෙන්ට ආවා කියන්නේ. මොකද ඒක? අරිය පරිවහන. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? සිරස් පරිවහන. දැන් උඩට යන්න ඕනේ වතුර ටික. ඒ කියන්නේ මෙතෙන්ට එනකල් ආවනේ වතුර ටික මෙතන මුලනේ මූලකේශනේ. මෙතන ඉඳලා මෙතෙන්ට එනකල් ආවා ශෛලමයට. දැන් මෙතනින් කොහෙටද යන්න ඕනේ? දැන් මෙතනින් ගහ දිගේ උඩට යන්න ඕනේ. මෙන්න මෙහෙම යන්න ඕනේ. මේක දිගේ උඩට යන්න ඕනේ. හරි. මෙතනින් ගහ දිගේ උඩට යන්න ඕනේ. හරිද? ඒකට කියන නම රසෝද්ගමනය. හරිද? right. බලමු රසෝද්ගමනය කියන්නේ. මොන මෙහෙම කියනවා. මෙය ස්කන්ධ ප්‍රවාහය මගින් සිදුවන අතර ඒ සඳහා අවශ්‍ය පීඩනය නැත්නම් බලය පහත ආකාර දෙක මගින් ලබා ගන්න. මේක මොකක්ද? මේක ස්කන්ධ ප්‍රවාහයක්. කියන්නේ මෙතෙන්ට ආපු සියලුම දේවල් ටික. හරි මෙතෙන්ට ආපු සියලුම දේවල් ටික මෙතනින් උඩට තල්ලු කරලා දෙන්න. හේතුව ගුරුත්වය. මේකට හේතුව ගුරුත්වයද නැද්ද? ගුරුත්වයද නැද්ද? ගුරුත්වය වෙන්න බෑනේ මං ගුරුත්වය වුණොත් එහෙනම් උඩට යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා උඩ පැන්නොත් එහෙනම් ගුරුත්වය තව උඩට යනවා. හරිද? අන්තිම හදේ ගමන් නතරද? හරිද? දැන් එහෙම වෙන්න බෑනේ. ගුරුත්වය නම් මෙතනින් පහළට යනවා. නේද? ගුරුත්වය මේකට හේතු වෙන්නේ. මම කියන්නේ ස්කන්ධ ප්‍රවාහයට හේතු වෙන්නේ බල දෙකයි. මොනවද? එකක් ගුරුත්වය අනිත් එක පීඩනය. හරි. ඒතකොට මෙතන පීඩනය වැඩි. මේ පීඩනය හින්දා උඩට තල්ලු කරලා දෙන්නේ. හරිද? සහ උඩිනොත් ඇදීමක් වෙනවා. අපි කරුණු දෙක ලියාගන්න. හරිද? right. කියන්නේ ඔය ඔක්කොම අර භෞතික විද්‍යාවේ නියම වල අනුව තමයි වෙන්නේ. හරිද? භෞතික විද්‍යාවේ නියම අභිබව ගියපු එක දෙයක් අපි බලන්න ඔය අර ටැමිල් ෆිල්ම් වල විතරයි භෞතික විද්‍යාව නැත්තේ. හරිද? ඒ අරෙන්ද අනිත් හැම දෙයකටම භෞතික විද්‍යාව තියෙනවා. ටැමිල් ෆිල්ම් වල නැහැ. හරිද? right. උන් උඩ බැන්නාම විනාඩි 3-4ක් උඩ ඉඳලා තමයි බිමට එන්නේ. හරිද? right. හරි. හරි. එතකොට බලන්නකො මේකට හේතු වෙන බල දෙකයි. මේ බලන්න. මේකට හේතු වෙන බල දෙකක් තියෙනවා. මේ උඩට වතුර උඩට තල්ලු කරන්න හේතු වෙන බල දෙකක් තියෙනවා. එකක් උත්සේදන චූෂණ බලය. උත්සේදන චූෂණ බලය. සහ අනිත් එක මූල පීඩනය. මූල පීඩනය. ඉන්ටර් වෙනවා. හරිද? right. මෙන්න මේ බල දෙක හින්දාලු මේ වතුර ටික උඩට යනවා. තේරුණාද? හරි. උත්සේදන චූෂණ බලයයි මූල පීඩනය. හරිද? චූෂණයක් කියන්නේ මොකද්ද? චූෂණයක් කියන එක තේරුම? අහලාද චූෂණයක් කියලා කියන්නේ? චූෂණයක් කියලා කියන්නේ ඇදීමක් කියන්නේ. ඉහළට ඇදලා ගන්නවා ඇදීමක්. හරිද? හරි. ඒකට ඒක තමයි චූෂණ බලයක් කියලා කියන්නේ. අපි කතා කරමු කොහොමද චූෂණ බලය එන්නේ. මූල පීඩනය කියලා කියන්නේ. මුලේ වතුර වැඩි හින්දා මුලෙන් උඩට වතුර තල්ලු කරනවා. ඒක තමයි මූල පීඩනය කියලා කියන්නේ. හරිද? මූල පීඩනය වැදගත් වෙන්නේ සාමාන්‍යයෙන් පොඩි ශාක වලට විතරයි. පඳුරු ශාක වලට, උස අඩු ශාක වලට තමයි මූල පීඩනය වැදගත්. හරිද? දැන් පොල් ගහකට වගේ පුළුවන් මූල පීඩනයෙන් වතුර තල්ලු කරන්න. හරි සෑහෙන උසයිනේ. ඒතකොට පොල් ගහකට මූල පීඩනයෙන් වතුර තල්ලු කරන්න බෑ. ඒකට වැදගත් වෙන්නේ මෙන්න මේ. හරි. ඒතර මෙයා තමයි සලකන ප්‍රධානතම සාධක. හරි. මෙයා තමයි සලකන ප්‍රධානතම සාධකය. මේ සාධකය පොඩි ගස් වලට විතරයි වැදගත්. හරිද? right. right. අපි චුට්ටක් ලියමුකෝ මෙහෙම. ඒතර දැන් බලමු මෙහෙම උත්සේදන චූෂණය ඇති වෙන්නේ කොහොමද කියලා ඈ. උත්සේදන චූෂණය. හරි. අයකන් මම පොඩ්ඩක් කියලා දෙන්නම්කෝ.
හරි. මේ බලන්න. හරි. මොන බලන්න. හරි. මේ ටික අහන්නේ නේද? දැන් මේ ටික ඉවර කියවම තව ඉන්ටර්වල් එකක්. හරිද? දැන් ඉන්ටර්වල් එක ඉක්මනට ගන්න ඕන නම් මේ ටික අහන්නේ. හරි. දැන් මෙහෙමයි. මෙතන තියෙන වතුර අපි දන්නවනේ පත්‍රයෙන් වතුර අයින් වෙන්නේ කොහොමද? උත්සේදනයෙන් අයින් වෙනවනේ. ඒතර මේ වතුර ටික උත්සේදනයෙන් අයින් වෙනවා. හරිද? මේ වතුර ටික උත්සේදනයෙන් අයින් වෙනවා. එතකොට පත්‍රවල සෛල වල වතුර මට්ටම මොකද වෙන්නේ? අඩු වෙනවනේ. ඒ ඉතින් මෙතන තියෙන මේක ඇතුලේ තියෙන සෛල වල ඉන්න වතුර අයින් වෙන්නේ. එතකොට එතන සෛල වල වතුර අඩුයි. ඒ කියන්නේ ජල විභවය අඩුයි. වචනේ ජල විභවය ජල විභවය අඩුයි. හරි. මෙතන ජල විභවය අඩු වෙච්ච ගමන් ඊට යාබද සෛල වල ජල විභවය ඊට වඩා වැඩිනේ. ඒතකොට යාබද සෛල වලින් ළඟ තියෙන සෛල වලින් මෙහෙට දෙනවා. තේරුණාද? හරි. එනවා. ඔයාලගේ ගෙදර මොනවා හරි දෙයක් අඩුයි. මා අල්ලපු ගෙදරින් ඉල්ල ගන්න. හරි. දැන් අල්ලපු ගෙදර එකට අඩු වෙනවා. ඌට දැන් ආපහු ඔයාගෙන් ඉල්ල ගන්නවා. එතකොට මේ ඌ හිතන්නේ මේ අර ඉල්ලපු එක ආපහු ඉල්ල ගත්තනේ. ඌ ඊට අල්ලපු ගෙදරින් ඉල්ල. හරි. ඌට අඩු වෙච්ච ගමන් ඌ ඊට අල්ලපු ගෙදරින් ඉල්ල ගන්නවා. අන්න එහෙම. හරිද? right. දැන් මෙයාට එතකොට මෙයා මෙහෙන් වතුර ටික අල්ල ගන්නවා. ඊට පස්සේ මෙයා මෙහෙන් වතුර ටික ගන්නවා. මෙයා මෙහෙන් ගන්නවා. මෙයා මෙහෙන් ගන්නවා. මෙයා මෙහෙන් ගන්නවා. එතකොට අන්තිමට බලද්දි මේ ටික ඔක්කොම හරි මෙහෙම ඉල්ලගෙන යනවා. තේරුණාද? හරි. right. එතකොට මෙන්න මේ මුල දිගේ මේ වතුර ටික උඩට ඇදීමක් පැහැදිලිද? ඔන්න ඔකට තමයි අපි කියන්නේ චූෂණය. ඒතර ඒක වෙන්නේ මොකක් හින්දාද? උත්සේදනයේ හින්දා. තේරුණාද? උත්සේදනයේ නතර වුණොත් මේ ක්‍රියාවලිය වෙනවද? නෑ. උත්සේදනයේ නතර වුණොත් උත්සේදනය නතර වෙනවා කියලා කියන්නේ. මෙතන වතුර තියෙනවනේ. හරිද? ඔයාලගේ ගෙදර මිරිස් බෝතලේ ඉවරයි. මිරිස් නෑ. හරිද? ඒකට ඔයාලා අල්ලපු ද්‍රී ඉල්ල ගන්න. හරිද? දැන් අල්ලපු ගෙදර ගන්න මිරිස් නෑ. ඌ ඊට අල්ලපු ද්‍රී ඉල්ල. හරි ඌට මිරිස් නෑ. ඌ ඊට අල්ලපු ද්‍රී ඉල්ල ගන්න. එහෙම වැඩක් තමයි මෙතන. ඔයාලගේ ගෙදර මිරිස් තියෙනවා. දැන් ඔයාලා මේ වැඩේ පටන් ගන්නවද? නෑනේ. හරි. දැන් එන ඔයාලගේ ගෙදර මිරිස් තියෙනවා. ඔයාට මිරිස් ඕනේ නෑ. ඒතර ඔයාලා අල්ලපු ද්‍රී ඉල්ල ගන්න නෑ. හරි. ඒතර අල්ලපු ගෙදර ගන්න මිරිස් හිඟ වෙන්නේ නෑ. ඒතකොට ඉන්නවනම් හිඟ වෙන්නේ. අන්න ඒ වගේ වැඩක් නෙමෙයි. හරි. දැන් අහන්න එපා මේ අපි ඉල්ල ගන්න නේද මේ ගෙදරක මිරිස් ඉවරවලුත් අරගෙන. මේක දිහම වෙන්නේ. හරි. right. හරිද? තේරුණාද? හරි. හරිද? ඔන්න කතාව. හරි. ඒතර මෙතනින් වතුර ඉවත් වුණොත් විතරයි මේ ක්‍රියාවලිය වෙන්නේ. උත්සේදනය නතර වුණොත් මේ ක්‍රියාවලිය වෙන්නේ නැහැ. තේරුණාද? හරි. එහෙනම් මේ චූෂණ බලය නැත්නම් ඇද ගැනීමේ බලය නිර්මාණය කරන්නේ කොහොමද? උත්සේදනය. එහෙනම් අපි මේකට කියන මොකද්ද? උත්සේදන චූෂණ බලය. හරි. චූෂණයක් කියලා කියන්නේ ඉහළට ඇද ගැනීමක්. හරි. ඇද ගැනීම හදන්නේ උත්සේදනය. ඒ කියන්නේ තමයි උත්සේදන චූෂණ බලය කියලා කියන්නේ. හරි. right. දැන් ඕක කාරණාව ලියන්න. ලියන්න. යන ශාක පත්‍රවල සිදුවන උත්සේදනය නිසා පත්‍ර මධ්‍ය සෛලවල ජල විභවය අඩු වේ. පත්‍ර මධ්‍ය සෛලවල ජල විභවය අඩු වේ. යන එවිට නාරටිවල ශෛලමේ ජලය පත්‍ර මධ්‍යයට ඇදී එයි. පත්‍ර මධ්‍යයට ඇදී එයි. අන්න පත්‍ර මධ්‍ය සෛලවල දැන් පත්‍ර මධ්‍ය සෛල කියලා කියන්නේ පත්‍රයේ තියෙන සෛල. පත්‍රයේ සෛල වල වතුර අඩු වුණා. ඒ අඩු වෙච්ච ගමන් නාරටි වල තියෙන වතුර ටික පත්‍රයට එනවා. දැන් නාරටි වල වතුර හින්දා. හරිද? කියන්නේ මේ ආකාරයට
මේ ආකාරයට අඛණ්ඩව ජල කඳක් ඇති වේ. මේ ආකාරයට අඛණ්ඩව ජල කඳක් ඇති වේ. එන මෙය උත්සේදන චූෂණයයි. මෙන්න උත්සේදන චූෂණය කියලා කියන්නේ. මෙය උත්සේදන චූෂණයයි. එන මේ නිසා ශෛලම ඔස්සේ චූෂණ බලයක් නිර්මාණය වේ. චූෂණ බලයක් නිර්මාණය වේ. චූෂණ බලයක් නිර්මාණය වේ. එම නිසා ශෛලමය තුළ ජල කඳ ඉහළට ඇදීමකට ලක් වේ. ඉහළට දීමකට ලක් වේ. යන ශෛලම තුල අඛණ්ඩ ජල කඳක් නිර්මාණය වීම සඳහා ජලයේ සංසක්ත ආසක්ත බල වැදගත් වේ. ජලයේ සංසක්ත ආසක්ත බල වැදගත් වේ. මොනවද සංසක්ත ආසක්ත බල කියලා කියන්නේ? ඒ කියන්නේ ජලාණු අතර බල තියෙනවා. හරිද? මේ තියෙන ජලාණුවෙන් උඩ ඉන්න ජලාණුවෙන් පහළ ජලාණුව අල්ල ගන්න. එයා ඊට පහළ එක අල්ල ගන්න. තේරුණාද? හරි. ඒතර ජලාණුවක් අනිත් එකට වැටෙන්න දෙන්නේ නැහැ. මොන ජලාණු ටික එකට ඇද්දද? අනිත් එක සෛලම වල බිත්තියෙන්. හරි. සෛලම වල බිත්තියයි ජලාණුව අතරත් බන්ධන තියෙනවා. හරි. ඒතර එයාලත් ජලාණුව අල්ල ගන්න. හරි. ඒ කියන්නේ ජලාණුවට පහළට වැටෙන්න දෙන්නේ නැහැ. ඒකට ඉහළට ඇදීමක් ඉහළට ඇදුණු ජලය උඩට තියාගන්න පුළුවන් පහළට වැටෙන්නේ නැහැ. හරිද? ඒකයි සංසක්ත ආසක්ත බල කියලා කියන්නේ. මතකදී පසපාඩම කතා කරනකොට අපි කිව්වේ සංසක්ත ආසක්ත බල ගැන කතා කරේ පසේ ජලය රඳා පවතින බල පන්සාද විදිහට. හරි. අයි කියන්නේ මෙහෙම. ඊළඟ සංසක්ත බල නිසා ජලාණු එකට බැඳී පවතින බැවින් අඛණ්ඩ ජල කඳක් පවතී. හරි. එහෙනම් මේක අවසාන වාක්‍යය ලියන්න. මේ අනුව මූල පද්ධතියේ සිට පත්‍ර දක්වා අඛණ්ඩ ජල ධාරාවක් හට ගැනීම පිණිස
උච්ඡේදන චූෂණ බලය මෙන්ම උච්ඡේදන චූෂණ බලය මෙන්ම සංසක්ත ආසක්ත බලද හේතු වේ. සංසක්ත ආසක්ත බලද හේතු වේ. හරි. අපිට උච්ඡේදන චූෂණය කියන එක පෙන්වන්න පුළුවන් මෙන්න මේ. හරිද? right. මේක පෙන්වන්න පුළුවන් මෙන්න මේ. අපි මෙන්න මේ විදිහට වතුර භාජන දෙකක් ගන්න. හරිද? වතුර භාජන දෙකක් අරගෙන අපි මෙන්න මෙහෙම බට කෑලි දෙකක්, වීදුරු බට දෙකක් මෙහෙම මේකේ රඳවනවා. හරිද? එකක මෙන්න මේ වගේ සිදුරු සහිත ස්පොන්ජ් කෑල්ලක් සම්බන්ධ කරනවා මේ. හරි. දැන් බට වතුරේ පිරලානේ තියෙන්නේ. මේක සාමාන්‍ය විදිහට තියෙනවා. තේරුණාද? දැන් මේකේ ස්පොන්ජ් කෑල්ලක් ගහලා තියෙනවා. හරිද? හරි. අපි හිතමු මෙයා A කියලා. මෙයා A, මෙයා B. හරි. ඉක්මනට වතුර අයින් වෙන්නේ මොකේද? කියන වතුර මට්ටම අඩු වෙන්නේ. ඒද B. දැන් මේක නිකන් බටයක් දාලා විතරයි තියෙන්නේ. හරි. මේකේ මෙතන ස්පොන්ජ් කෑල්ලක් තියෙනවනේ. ඒතර ස්පොන්ජ් කෑල්ලේ වතුර තියෙනවනේ. ඒතර ස්පොන්ජ් කෑල්ලේ පෘෂ්ඨය හරහා මොකද වෙන්නේ? වතුර වාෂ්ප වෙලා යනවා. හරිද? එතකොට මෙතනින් වතුර වාෂ්ප වෙනකොට මොකද වෙන්නේ? මෙතන තියෙන වතුර ටික ඇදලා ගන්න ඕක. හරි මේ ගොඩාක් උඩට ගහන්න බෑ. එතකොට වතුර රණන්නේ නැහැ. හරි. මේ මට්ටම දෙනවා. එතකොට මෙතනින් වතුර ඇදලා ගන්න උඩට මේ වතුර ටික අයින් වෙනවා. එතකොට මේකේ වතුර මට්ටම අඩුයි. හරිද? එතකොට මේකේ එහෙම එකක් නැහැ. කියන්නේ මේකේ චූෂණ බලයක් තියෙනවද? නැහැ. චූෂණ බලයක් නැති හින්දා මේකේ වතුර මට්ටම ඒ ගන්නටම තියෙනවා. මෙයාගේ චූෂණ බලය තියෙන හින්දා වතුර මට්ටම අඩුයි. හරිද? right. හරි. අර රූපයක් දීලා තියෙනවනේ. එතකොට අපි යන්නේ මේ රූපයක් නෙවෙයි. ඔයාලට ඇඳ ගන්න කොටුවක් දීලා තියෙනවනේ මෙහෙම. බලන්න උත්සේදනය හා ජල අවශෝෂණය අතර සම්බන්ධය කියලා තියෙනවා. හරි. අන්න එතන. මෙන්න මේ ඇටම් දෙක ඇඳගමුකෝ. අර මේ දෙකේම තියෙනවා ජලය. දෙකෙන් තියෙනවා ජලය. ඊපස්සේ මේ වීදුරු නල වීදුරු නල ස්පොන්ජ් කැවල්. හරි. හරිද?
නේ right අල්ලියමුකෝ ඒක යටතේ ලියන්න සිහින් වීදුරු නලයක් ගෙන කියන්නේ මේ ගන්න බටේ පුළුවන් තරම් හීනි වෙන්න ඕනේ ලොකු ජල ඒ කියන්නේ මේ බටේ ලොකු වුණොත් එහෙම වතුර කමර මේක දිගේ යන්න පුළුවන් උඩට දැන් يعني පුළුවන් තරම් හීනි බටයක් වෙන්න ඕනේ. ඒකට හීනි බටයක් දැම්මම මේක දිගේ වතුර උඩට යනවා. හරිද? හරි. සිහින් වීදුරු නලයක්ගෙන එහි එක් කෙලවරක එහි එක් කෙලවරක එහි එක් කෙලවරක ජලයෙන් පෙඟ වූ ස්පොන්ජ් කැබැල්ලක් සවි කර ජලයෙන් පෙඟ වූ ස්පොන්ජ් කැබැල්ලක් සවි කර වීදුරු නලයට ජලය පුරවා වීදුරු නලයට ජලය පුරවා එහි අනෙක් කෙළවර ජල බීකරයක ගිල්වයි. එහි අනෙක් කෙළවර ජල බීකරයක ගිල්වයි. හරි ඒක තමයි ඇටෝම්. හරි. ඊට පස්සේ දැන් අපි අනිත් ඇටෝම හදනවා ස්පොන්ජ් කැලල නැත්. ඊට යන්න එම ප්‍රමාණයෙම තවත් බීකරයක් ගෙන එම ප්‍රමාණයෙම තවත් බීකරයක් ගෙන එම ප්‍රමාණයෙම තවත් බීකරයක් ගෙන ස්පොන්ජ් කැබැල්ලක් රහිතව ස්පොන්ජ් කැබැල්ලක් රහිතව හරි එම ප්‍රමාණයම තවත් බීකරයක් ගෙන ස්පොන්ජ් කැබැල්ල රහිතව ඇටෝම සකසයි. හරි ඇටෝම සකසයි ලියන්න යම් වේලාවකට පසු බීකරවල ජල මට්ටම නිරීක්ෂණය කළ විට බීකරවල ජල මට්ටම නිරීක්ෂණය කළ විට එහි ජල මට්ටම අඩු වී ඇති බව දැකිය හැක. එහි ජල මට්ටම අඩු වී ඇති බව දැකගත හැක. හරි. එතකොට ඒකට හේතුව මොකද්ද? මේ ස්පොන්ජ් කැබල්ලේ පෘෂ්ඨයෙන් වතුර ඉවත් වෙන. හරිද? යන්න මේට හේතුව
ස්පොන්ජ් කැබැල්ලේ පෘෂ්ඨයෙන් ජලය ඉවත් වීමත් සමග ස්පොන්ජ් කැබැල්ලේ පෘෂ්ඨයෙන් ජලය ඉවත් වීමත් සමග වීදුරු නලය දිගේ චූෂණ බලයක් ඔස්සේ ජලය ඉහළට ඇදී යාමයි. වීදුරු නලය දිගේ චූෂණ බලයක් ඔස්සේ ජලය ඉහළට ඇදී යාමයි. හරි? ඔන්න කතාව. පැහැදිලිනේ? ඒතර ඔන්න අපි මේ උත්සේදන චූෂණය කියන එක කතා කරා. තව ඔකේ මූල පීඩනය කියන එක කතා කරන්න තියෙනවා. ඒක කතා කරාම මේ කොට සම්පූර්ණ ඉවරනවා. හරි? right. ඒකට මේ අපි ඒක ඊළඟ දවසේ කතා කරමු. හරි? මේ ඒතර අද අර මේ වීඩියෝස් දෙකක් මේනෝට දාලා තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේ සුසනේ කොටසකුයි. ඒතර අද අනිත් එකක් දානවා මේ සුසනේ ඉතුරු කොටස සහ මේ උත්සේදනයේ මුල කොටස. ඒතකොට ඔයාලා මේ සතිය විතර අරගෙන ඒ ටික බලලා ටියුට්ස් ටික සම්පූර්ණ කරගන්න. හරි. අපි එහෙම පොඩි කොටසක් එහෙම ආවරණය කරමු. ප්‍රශ්න ටියුට් එක ගේන්නේ නැහැ. තාම ප්‍රශ්න කරන්න ගත්තේ නැහැ මේකේ. මේ කොටස තාම ඉවර නැහැ. ප්‍රශ්න කරන්න ගත්තේ නැහැ. මේ කොටස ඉවරලා ප්‍රශ්න ටික කරමු. ආයි පොඩි ඉන්ටර්වල් එකක් දෙන්න විනාඩි 10ක විතර. පොඩි ඉන්ටර්වල් එකක් ගන්න. විනාඩි 10ක විතර වගේ අරගෙන එන්න.